වාහනයක් ඇතුලේ හදපු සුපිරිම ගෙදරක් බලමුද? අපේ ගෙදර පෙන්වන්න හදන්නේ. හයි. ඉන්නේ අපේ ජංගම ගේ ඇතුලේනේ. මේතන අපේ වොෂ්රූම් එක. අපි අද යන්නේ දුෂ්කරම වුණත් ලස්සනම ගමනක්. පාර කොහමද අවුල මේක? නායවා කියන දේ නෙමෙයි. අම්මෝ ඉුවේකවා. හලෝ. මේ ගමන පිටත් වෙන්න කලින් දවසේ අපි ගියා නාන්න. අලුත් වාහනේ වැඩ කැල්ලක් දාලා පෙන්නපා. මේ වැන්නි වණ්ඩි අපි යන්නේ. කොයි පැත්තටද? මේ YouTube නැද්ද? මේ අපිට වැව ගාව ඉන්නකෝ මේ වැව ගාව නෙමෙයිද? දැන් අර පැත්තට හරවන්න ඕනේ. කොහෙද? අයියෝ මොකද කිව්වේ? නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ෂේප් එකේ අඩිය තියලා එන්න පුළුවන්. ඒක නේද? වතුර ගියපා ඊගාව නවතර කොහෙද? නාලේ ඉවරලා එන ගමන් අපි සින්දුවක් කියන්නත් අමතක කළේ නැහැ. ඔයා සාගමාගේ සින්දුවා එදා දුන්නු ආදරෝකේ අදේ ගැස්ම දෝරේ කලා අපිට තියෙන්නේ ගමනට ඕනේ බඩු ටික ගන්න. ඒක නම් පොඩි හැබැයි නේද? ඒකෙත් දැන් නැහැ ඉතින්. ඒක නම් හොඳයි මේක. ඒක හොඳයි වගේ නේද? මේ ගමුනේ මේක ඩේට් තියනවද? අක්ෂාලි මාව වෙනවා දෙන්නද? පේන්නේ නැහැ. දෙකම එකයි. දුලුණු ගෙඩිය. තලිච්ච ස්වභාවය පෙන්වු කරනවා. තලිච්ච ස්වභාවයක් පෙන්වු කරනවා. මොකක් හොඳයි. මේක පේනවා මචං. අපි හිතාගෙන හිටියේ ඊළඟ දවසේ උදේ 5 වෙද්දි ගමන පටන් ගන්නවා. හැබැයි අද උදේ 6:30 වෙද්දි මේ ගමන යන්න පටන් ගත්තා. වෙලාවට වෙනවා. හතරට යනවා කියලා 6ට හරි යනවා කියන ලොකු දෙයක්. මේකද වලම් වලට යවෝ බා. උදේ 8 වෙනකොට අපි පස්සට ටවුන් එකට ආවා. ඔයාලා වැඩ වලට එක්කන් ආපු උන් තාම නෙදී ලොකු බොසානම් ඇතුලේ. දැන් අපි ඉන්නේ පස්සර ටවුන් එකේ. පොඩ්ඩක් අම්මට කෝල් එකක් දීලා මොකද්ද සීන් එක කියලා අහගන්නවද? ඔයා කොහෙරි යනවා. හරි හරි. ඔයා නෝ අනේ පරිස්සමෙන් සුපුනා. thank you මචං. පස්සර ටවුමේ අසිරිය බලා ගන්න පුළුවන්. පස්සර ටවුන් එකේ ටික වෙලාවක් ඉන්නකොට අපි යන වාහනෙත් අරගෙන ප්‍රමිතයිලා එතෙන්ට ආවා. අපි ගිහිල්ලා බලමුනේ. දැන් අපි යන්න තීරණය කළා කොහෙටද? රත්කැලේ පතන. බබරගලට යන්න පුළුවන් ඕෆ් රෝඩ් වාහනේ විතරයිලු අන්තිමට ගියේ. කලින් පුළුවන් දිත්තා. දිත්තාට පස්සේ බෑ. පට්ටික දාගමුනේ. මේක තමයි අපිට අද යන්න තියෙන වාහනේ. මේ සම්පූර්ණම ගෙයක් තියෙන්නේ. කැමරා බෑගින් මතක් කරලා ගනි. ඔහොම දාන්නද? ඒ කට් ඔෆ් එක. මේක දෙන්නේ. ඔව්. මේක නෙකරොත් තමයි නිකන් මේ charge නැත්තේ මේක අස්ස දැම්ම කියන charge වෙනවනේ. හරි.
අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනි මේ වෙහිකල් එක අයිති ප්‍රමිත අයියට. ඉතින් හොඳ ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තියෙනවා. ඒක වශයෙන් නෑනේ ෆිසික්ස් කෙනෙක් කිව්ද ඔය මොනවද? පොරට මේවා උලන්නේ. අර උඩ එක ප්‍රෝතෝටයිප් එක. මේක සබ් එකත් එක්ක ඒක හැමෙත් එක මේ ලයිට්ස් එකයි ටීවී එක ටික ඔක්කොම කන්ට්‍රෝල් වෙන එක. මාර තිබ්බොත් අර කෝල් එකක් ගහන්න. ඊට අමතරව එයාලගේ තව ලස්සන කබාන එකකුත් තියෙනවා. මම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඔයාලා පරිස්සම් කියලා වැඩේ කරගන්න. හරි ජය. මේ ඔයාලට කෝල් එකක් දෙන්න. හරි. ඔයාගේ නම්බර් එක ගන්න නේද? කෝල් එකක් දෙන්න. හරි. තමයි තියෙන්නේ. මොකද තෝට බහැලා තමයි ගන්න. හරි මං ගන්නවා මේ පැත්තේ තියෙනවා. යනවා අත්කැලේ පතරට. දැන් මෙතනින් මමට හරවන්න ඕනි. ඔල්සිම පාරට. නම අපි මඩෝදින පාරට හැරෙව්වා. මගේ ලොරි ඩ්‍රයිවිං හොඳයිද? නයි සුපිරි. ප්‍රධාන ඇක්ටර් නෑ. විමුතු සම්පත්තිය අඩුපාඩුව සෑහෙන්න තියෙනවා මේකට. විමුතු නෑ අද අපිත් එක්ක විතරයි යන්නේ. එතන තියෙනවා මඩොල් සීම දෙමළ මහා විද්‍යාල. මේ මඩොල් සීමට හිටුව ඇති කියලා හිතමුනේ. කිලෝමීටර් 17 ගන්න පහු වෙනවා. පොඩි බඩගින්නකුත් තියෙනවා දැන් නැත්නම් අපිට එක පොඩි ඔව් බඩගින්නකුත් තියෙනවා. පැයක් විතර ආවද කියලා? පැයක් විතර. පැයක් විතර ආව එක දිගට යනවා අයිස්ක්‍රීම් ගන්න. අපි යනවා දැන් අයිස්ක්‍රීම් හොයාගෙන. අපි මේ පාරෙන් හැරෙව්වේ නේ. මෙතනින් මෙහෙන් ඇවිල්ලා මෙතනින් දකුණට හැරෙව්වේ. හම්බෙන් හරි නවත්තපු දරම තමයි වඩෝසිම බෝඩ් එකක් තියෙනවා. මේ නබේ පස්සා හිටපු මල්ලි යහතින් ඉන්නවා. ඔන්න අපේ ගෙදර. අද රෑ අපේ ගෙදර පෙන්නන්න හදන්නේ. හයි. අර මොනවද? හරි හරි. ඔන්න අපේ ගෙදර අද රෑ. අපි මේකේ තමයි ඉන්නේ. ආ මේතන අපේ වොෂ්රූම් එක. ලොරිනේ. ආ කොල්ලෝ. බාල්දි සැරි සැරි. මේ ගෝයි ඇත්ලේටයි චුට්ටක් දුරින් බං එහෙනම් ඔන්න අපි නැවතත් පිටත් වෙනවා. හරි අපි යනවා ඊගාව නැවතුවේදී හම්බෙමු. 5 කිලෝමීටර අපිට 15ක් විතර තියෙනවානේ. ඔව් 15ක් තියෙනවා අපි වැඩි ටික ඇවිල්ලා තියෙන්නේ. මොකද ටවුන් එක පාස් කරලා ටවුන් එකෙන් දකුණු පැත්තට නේද ආවේ. ඔව් ඉතින් දකුණු පැත්තට දාලා නායවා කියලා දෙන විදිය. පළාතේ කරලා ගිහින් ඒක ඔක මොනවට නෑනේ. ඔය පළහැටම ඉතින් හරි ස්ක්‍රීන් එකට වැදුනා බෙහෙත්.
ගාවක් තියෙනවා. ඔව්. එතන කටිය වුණා. එතන පොඩ්ඩක් කියලා උඩට යන්න පුළුවන්. මේක යන්න පුළුවන් නේද? ඔව් කිලෝමීටර් 3ක් විතර තියෙනවා මං හිතන්නේ පතනට. ලස්සනයි වගේම භයානකයි නේද? හරවනවා. මේ පාර දිගට යන්න පුළුවන්. අපිට පුළුවන් මේ ළඟදී ගියා කියලා. පැය දෙකමාර ගමනකින් පස්සේ අපි ආවා රත්කැලේ ඩිවිෂන්. මලිලා වහින්න අපි ආවා. ඔව් රත්කැලේ පතන. ඔව්. අපි වාහනේ දැන් ගමක. මේ වෙනස් ඉතින් පරිසරය ගවුගහන් සරයි. කඩයක් තියෙනවද මේ හරි? පාර කොහමද අවුල මේකේ නෑ යන්න පුළුවන් බා අවුල නෑ අර අලුපුල පොඩිට යනවා පොඩි කෑල්ලක් තියෙනවා එතන පොඩ්ඩක් මැදි කරලා ගත්තා නම් මඩ සුගන්ධ පරවල රත්කැලේ පතනේ පාරේ යන්නේ දැන් පාර චුට්ටක් අමාරුයි ෂේප් එකේ යා ගන්න පුළුවන් මේ ඉමි වසාද අම්මෝ ඉමි ගවා අපි ආවා රත්කැලේ පතන view point එකට මේක නම් පිස්සුවක් හොඳේ අම්මට සිරි අර එදිය දාන්න ඕගොල්ලෝ. එදිය ගන්නෑ. ඉතල ගම්මු. ඔන්න මචං. සිරි ඔන්න මචං view නම් view එක පිස්සු හැදෙනවා. අඩෝ view එක මචං. සමුලල්ලුත් පියාම යනවා අර මේ. පැය 3කට කිට්ටු ගමනකට පස්සේ අපි ඉන්නේ රත්කැලේ පතනේ. ඉතින් අපි හරවල දාගත්තා. දැන් ඉතින් හොඳටම බඩකිනි කමු. අපි කමු. ඔන්න බලන්න view එක view නම් view හොඳේ ගෙදරක ඉඳගෙන මේ වගේ view එකක් බලන්න රත්කැලේ පතනේ රාත්‍රියේ ගත කරන්න යන්නේ ගෙදර ඉඳන් දැන් හදන්නේ දවල් කෑම කන්න අම්මට සිරි hi brother hi how are you hello so where are you from we are from a different country I am exactly not Yeah. sure which country we are but නේ දිමුතු වගේ කියන්නේ මචං අපි කන්නයි යන්නේ lunch is sponsored by Piyuni පියුනි මචං ඊන නැගිටින්නේ කියන්නේ 4:00ට. පහට එනකොට එළි කරේ මචං අති විශාල බත් එක අති විශාලම එක ඔව් මේකෙන් ලොකු එකක් සයිස් එක බලපන් තාම සුමන කිසිල් කොලි දැන් මචං අපි වලං හොදන සීන් එක යන්නේ ටක් ගාලා ගස් කරගත්තා ඉතින් මේ වාහනේ ඔප්ෂන් ගැන කතා කරොත් මේ වගේ ලොකු බෙඩ් එකක් ඊට පස්සේ ලස්සන පොඩි කිචන් එකක් සහ සිංක් එකක් එක්ක අපිට මේ වගේ බාත්රූම් එකක් බලා ගන්න පුළුවන්. හවස වීඩියෝස් ගොඩක් ගන්න බැරි වුණා. මොකද අපි රත්කැලේට ආවේ ෂූට් එකක් කරන්න. ඉතින් ඒකේ වැඩ ටික ඉවර වෙනකොට පාන්දර 1 විතර වුණා. පාන්දර 1යි. බලන්න අපි ඉන්නේ අපේ ජංගම ගේ ඇතුළේනේ. රෝද 4ක් උඩ හදපු ගෙදර. වෙලා පාන්දර 1යි. මේ කොල්ලෝ ඉන්නවද? 100% සෞඛ්‍ය ආරක්ෂිතව මේ වැඩේ කරන්නේ. රාත්‍රී වයිබ් එක වෙන්නමුද? රාත්‍රී වයිබ් එක. ගෙදර. ඊතලේම නෑ නේද නිකක්. අම්බ ගනි මේක මිත්තර මේ හඳද මොකද වැඩි බා. ඒ අත දැනෙන කා හරියට යවුලන්න. Morning. running ඔන්න
කැලේ සන්රයිස් එක. Good morning. Good morning. හත් කැලේ පතනට සමුදීලා යන්න හදන්නේ. අපි යන්න හදන්නේ අස්කරා ආය මොකවත් නැති වෙන්න. අඩු වහිරාදී දාගත්තා. හරිනේ. නා අපේ වැඩේ ඉවරයි. අපි යනවා ගෙදර. දොර වහන්න. කොල්ලෝ අපි ගියා. ආපු වැඩේ ඉවරයි. සම්පූර්ණ කැම්පින් සයිට් එක සුද්ධ කරා. ඊට පස්සේ අපිට දීපු දැන් උදේට කෑම හදන්න. කෑමත් හදාගෙන යනවා ගෙදර. හත් කැලේ පතරට සමුදී. බලන්න බෑ. එන්න ගත්තේ? හා. බලන්න. තාඩියෙන් කර තියනවා ඊයේ. මොකද? අපි දැම්මා ඩම් ස්ටික් ටික. අත්කලේ ඩිවිෂන් එකේ ඉඳන් මචං ඩම් ස්ටික් උදේ පාන්දර. බ්‍රෙක්ෆාස්ට් එක. වෙලාව උදේ 8:40යි. තන තියෙනවා අපේ බත් එක. මෙතන යන්නේ අපේ මීට් බෝල් කරිය. රත්කැලේ ඩිවිෂන් ස්පෙෂල් මචං. උරියන් ටයිප් එක එළුව ආක්‍රමණය මචං. ඈ? එළුව අයිනවනේ. ඉමුතුවා හිටියා නන්නේ. ඒ ඔකද චිකන් කෑලි තියෙනවා දැන්. කොත්තු පොඩ්ඩක් කන්න කනවා. මට දෙන්න. ඊට කෑම කාලා රත්කැලේට සමුදීලා අපි යනවා දැන් පස්සරට. ගිහිල්ලා වාහනේ බාර දීලා අපි යන්න ඕනේ දැන් ගෙදර. මේකත් ගොඩක් සුන්දර සංචාරයක් වුණා. ඔහොම තමයි මේ කතාව ඉවරුනේ. මුන්නයි ගියා ක්ලාස්. අපි යනවා ගෙදර.